නිමක් තෙරක් නොපෙනෙන අහස. තරු, චන්ද්‍රිකා ඔයාලා අහසේ ඕන තරම් දකින්න ඇති. ඒත් අහස දිහා බලපු ඒ කාලේ විද්‍යාඥයෝ, දර්ශනවාදීෝ මම පිස්සු වැදෙන අමුතු කතාවක් කිව්වා. අහසේ ආලෝකේ පවා එළියට එන්නේ නැති දූවිලි තරු අනුභව කරන ගුරුත්වාකර්ෂණ රාක්ෂයෙක් ඉන්නවා කියලා. ඔව්, ඒ කළු කුහර. මොනවද මේ? කොහොමද මේව හැදෙන්නේ? අද අපි කතා කරමු මේ ගුරුත්වාකර්ෂණ නෝදයාගේ රසවත් හරිත තොරතුරු මේ වීඩියෝ එකේ. කළු කුහර. මේ කළු කුහර කියන්නේ අධික ගුරුත්වාකර්ෂණයක් ඇති වස්තුන්. සරලවම මෙහෙම හිතන්න, මේ අභ්‍යවකාශයේ රෙද්දක් කියලා. මේ රෙද්දට බර වැඩි වස්තුන් දැම්මොත් ඒ රෙද්ද බර වැඩි කමට ඇතුළට යනවා. අපේ සූර්යාගේ බරෙන් හැදෙන ගුරුත්වාකර්ෂණය නිසා තමයි අපගේ සෞරග්‍රහ මණ්ඩලය සම්බන්ධ වෙන්නේ. ඒත් කළු කුහර කියන්නේ සූර්යා වගේ මිලියන ගුණයක් විතර බර වස්තුන්. ඒ අධික බර නිසා තමාගේ ගුරුත්වයට අහු වෙන සියලුම දේවල් තමා දෙසට ඇදලා ගන්නවා. ඇදගෙන විනාශ කරලා දානවා. සරලවම කළු කුහර කියන්නේ මෙන්න මේ සිද්ධියට. කළු කුහර වර්ග දෙකක් තියෙනවා. අධික බර තියෙන ඒවා සහ හිතා ගන්න බැරි බර තියෙන ඒවා. කළු කුහර හැදෙන විදිහත් දෙකක් තියෙනවා. පළවෙනි විදිහ තමයි අධික බරක් තියෙන තරු අපගේ සූර්යයට වඩා ගොඩක් විශාල තරු. මේවා කාලයත් සමග මිය යනවා. මහා පිපිරුමකින්. ඒ කියන්නේ සුපර්නෝවා පිපිරුමකින්. ඒ පිපිරීම සමග ඇති වෙන අධික ගුරුත්වාකර්ෂණය නිසා මේ සාමාන්‍ය කළු කුහර නිර්මාණය වෙනවා. මේවා සාමාන්‍ය කිව්වට සූර්යා වගේ 10 ගුණයකටත් වැඩිය බර විශාල කළු කුහර. උදාහරණ ලෙස ගාජා B11, සයික්‍රස් X1, ග්‍රෝ J1 654 වගේ ඒවා උදාහරණයක් ලෙස කියන්න පුළුවන්. මේවා අපගේ සූර්යා වගේ 10 ගුණයක් විතර විශාල කළු කුහර. දැන් තමයි එන්නේ කතාවට. ඔයාලට පිස්සු හැදෙන කතාවක් කියන්නයි යන්නේ. විශ්වය ආරම්භුනේ මහා පිපුරුමෙන්නේ. මේ පිපුරුමත් එක්ක මහා ලොකු දූවිලි වලවන් එකට එකතු වෙලා අතිවිශාල කළු කුහර හැදුණා කියලා විද්‍යාඥයෝ උපකල්පනය කරනවා. අපගේ සූර්යා වගේ බිලියන ගුණයක් පමණ විශාල කළු කුහර. උදාහරණයක් විදිහට ටොන් 618 වගේ ඒවා ගන්න පුළුවන්. ඔයාට සරලව හිතන්න මෙහෙම කියන්න. ඔයා හිතන්න පෘථිවියේ තියෙන අතිවිශාලම ප්‍රතිමාව ළඟ තියෙන දූවිල්ලක් කියලා. අන්නේ දූවිල්ල වගේ තමයි අපගේ පෘථිවිය. ඔයා මේ කළු කුහරයක් ළඟ සතියක් ඉඳලා ඔයා ලංකාවට ගියොත් ලංකාවේ අවුරුදු 100කටත් වඩා ගිහිල්ලා. ඒ කියන්නේ මේ කළු කුහර ළඟ තියෙන ගුරුත්වාකර්ෂණය කොච්චර ප්‍රබලද කියලා ඔකට හිතා ගන්න පුළුවන්. මේ කළු කුහරයක් ඇතුළට යනොත් මොනව වෙයිද? මෙහෙමයි. අපිට කළු කුහරයක් ළඟට යන්න බෑ. මොකද මේවා තියෙන අධික දුරකින් මේවා පිටලා තියෙන නිසා. මේවාගේ ළඟට අපි ගියා කියලා අපි උපකල්පනය කරමු. ඒත් ළඟට යන්න කලින් අපි මැරෙනවා. මේ යෝධයන්ගෙන් පිට වෙන අධික ගැම්මා කිරණ සහ S කිරණ නිසා. ඒත් අපි උපකල්පනය කරමු එහෙම කිරණ දරාගත හැකි අභ්‍යවකාශ ඇඳුමක් ඇඳගෙන ගියා කියලා. ඒත් කළු කුහර වල තියෙන අධික ගුරුත්වය ආරම්භන අපි මෙතනට කියන්නේ ඉවර්ට් හොරයිසන් කියලා. මෙතනට ආලෝකය පවා එළියට එන්නේ නැහැ. එහෙනම් ඔයාලට හිතන ඇති මොකද්ද මේ කළු කුහර අතේ ඇති තියෙන එළිය කියලා. ඔව්, මේ කළු කුහර හාරයට ගන්නා දේවල්. මේ කළු කුහර වටේ ඇති දූවිලි වලාවන්. ඒ දූවිලි වලාවන් ඇදලා අරන් ඒ දූවිලි වලාවන් ඉතාමත් තද ගුරුත්වාකර්ෂණයක තියාගන්න. ඒ තියෙන වේගයට ඉතාමත් වේගෙන් කැරකෙනවා. ඒ කැරකීමෙන් ඉතුරුන අධික රස්නය තමයි අපිට එළියෙන් පේන්නේ. මේ කළු කුහරයට වැටුණොත් මේ අධික ගුරුත්වාකර්ෂණය නිසා අපි ඇදිලා යනවා. එහෙමකින් හරියට නූඩ්ල්ස් එකක් වගේ ඇදිලා කුඩු වෙලා අපි විනාශ වෙලා යනවා. එච්චර ප්‍රබල ගුරුත්වාකර්ෂණ මේ කළු කුහරවල තිබෙනවා. ඔයාලා මේ දකින්නේ කළු කුහරයක සත්‍ය ඡායාරූපය. මේ ආලෝක වර්ෂ මිලියන 55ක් ඈතින් ඇති M87 කියන කළු කුහරය. මේ ඡායාරූපය ලෝකයට ප්‍රසිද්ධ කළේ 2019 අප්‍රේල් 10 වෙනි දින. මේ ලබාගත්තේ ලෝකයේ වටේ ඇති දැවැන්ත රේඩියෝ දුරේක්ෂ 8ක එකතුවකින්. ඉවෙන්ට් හොරයිසන් ටෙලිස්කෝප් කියන ජාත්‍යන්තර විද්‍යාඥයන් කණ්ඩායම තමයි මේ ලබාගත්තේ. ඔයාලට හිතනවා ඇති කළු කුහර කවදාවත් මැරෙන්නේ නැහැ කියලා. ඔව්, ඕනම දෙයක ආරම්භයක් වගේම ඕනම දෙයක අවසානයකුත් තියෙනවා. මේවත් මැරෙනවා. මම සරලව කියන්නම්. ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥ ස්ටීවන් හොකින් මහත්මයා අපූර්ව සොයාගැනීමක් සිදු කළා. මේ කළු කුහරවල ඊටාම පොඩි ශක්තියක් පිට වෙලා මැරෙනවා කියලා. ඒත් ඒක වෙන්නේ මෙහෙම හිතන්න. ඒ කළු කුහරයේ කියලා කළු කුහරයක් තියෙනවා. ඒකේ බර කිලෝ 150ක් කියලා අපි උපකල්පනය කරමු. හොකින් කිරණ වලින් පිට වෙන මේ කළු කුහරේ කිලෝ 10ක බරක් අයින් වෙනවා. ඒ කළු කුහරේ බර දැන් කිලෝ 140යි. ඒත් මේ කළු කුහරේ නිකන් ඉන්නේ නැහැ. මෙයා තව 40ක් විතර ආහාරයට ගන්නවා. දැන් බර මේ කළු කුහරේ බර කිලෝ 180යි. ඒ කියන්නේ මේවා මැරෙන්නේ නැහැ. එන්න තව ලොකු වෙනවා. ඒත් දවසක මේ ආකාශයේ මේ අයට කන්න දෙයක් නැති වෙනවා. අවුරුදු ට්‍රිලියන ගානකින් තරු දෝවිලලා සියලු දේවල් නැතිලා මේවටත් මරණය උරුම වෙනවා. ස්තුතියි අද වීඩියෝ එකත් ඉවර වෙනකම් බැලුවට. ඔයාලගේ දැනුම හොයන්න පිපාසිත යාළුවට මේක ෂෙයා කරන්න. ඒ වගේම channel එකත් subscribe කරලා
බෙල් නොටිෆිකේෂන් එකත් ඔන් කරන්න. තව දෙයක්, ක්‍රිස්ටෝෆර් නෝලන් අධ්‍යක්ෂණය කරපු ඉන්ටර්ස්ටෙලර් චිත්‍රපටය බලන්නත් අමතක කරන්න එපා. 100% විද්‍යාවට සමානව ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙකු වෙන කිප් තෝන් විසින් සාදපු මෙම චිත්‍රපටයේ කළු කුහර සහ විශ්වය ගැන අමුතු ලස්සන කතාවක් තියෙනවා. ඒ වගේම 100% ප්‍රායෝගික චිත්‍රපටයක්. ඒකත් බලන්න. තවත් දවසක මේ වගේ ලස්සන දැනුම පිරුණු වීඩියෝ එකක් අරන් එන්නම්. ජය වේවා.